පවත්වනු ලබන විකාශන කාර්යයේ ධර්ම දේශනාව මෙතෙන් සිට ආරම්භ කරමු. මේ උත්තම පොහොදිනේ සිත් යන එන ගමනද ඔබගේ යහපත් වෙන්න පියසිතුයි නිතර නිතර මනසේ බැඳෙන්න වපුර පොසඳ කිරණින් ලොවම බැබලෙනා වපුර පොසඳ කිරණින් ලොවම බැබලෙනා සිතෝ දහම් අමාවේ රසය විඳින්න නේත නලලේ බැඳ සාදු කියන්න ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නලලේ තියා පන්සිල් ගන්නට කියන්න පින්වත නමෝ තස්ස භගවතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sangham saranang gacchami. Tatiyampi buddham saranang gacchami. Tatiyampi dhammam saranang gacchami. Tatiyampi sangham saranang gacchami. Panatipata veramani sikkhapadam samadhiyami. Adinnādana veramani sikkhapadam samadhiyami. Kāmesu miccācara veramani sikkhapadam samadhiyami. Musāvādā veramani sikkhapadam samadhiyami. Surameraya majjapamagatthana veramani sikkhapadam samadhiyami. Samanta cakkavalesu atra gaccantu devata. Saddhammang munirajassa sunantu sagga mokkadang. Dhammasavana kālo ayang badanta. Dhammasavana kālo ayang badanta. Dhammasavana kālo ayang badanta.
ලෝතුරු සුවය පෙන්වා බව යේ සසර සෙව්වේ සියලු සත හටදම් රසදාර ගෞදුරගේවා දේසු ධර්මය ගියේ පැතිර කවුරුත් දේවානු නම දිමු සද හම්සයුර පෙර දඹදිවෙහි කහපෙහෙයෙන් එළිය වෙලා වැඩිපිඬු සිංහා පැල්පත් මා ලිගද බලා අරමුණ උතුම් බොදු වදනින් ජානිත කළා නිරතුරු සංගුම් නාමදී මොමල් ගබ්බමේකේ උප්පඤ්ඤති නිරයං පාප කම්මනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිම්බන්ති අනාසවා ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි පින්වතියනි අද මේ විහාරස්ථාන පිම්බිම තුල ඊටාම වටිනා කවිබන දේශනාවක් සිද්ධ කර ගන්නටයි පින්නති හැමදෙනාම අද මේ සෝදානම් වී සිටින්නේ. වෙනදා නිවෙස්වල තියෙන නොයෙකුත් වැඩ රාජකාරී පැත්තකට දාලා සුදුවතින් සැරසී අද මේ විහාරස්ථාන පිම්බිම තුලට දුවගෙන ආවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් කවියෙන් ශ්‍රවණය කරන වාය කියන අදහස. අද මේ යුගාසන කාමයේ ධර්ම දේශනාව තුලින් පින්නති හැම දෙනාටම සමීප කරවන්නට බලාපොරොත්තු වන්නේ දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ අදුර්ශ දර්ශී සිතුවිල්ලක් නිසාවෙන් මිහි කත පවා කම්පා කරන කසාවත ලේන් තෙත්තර සම්බුදු ශාසනයේ සිදු අනුවේදනීය කතාවක් තමයි අද මේ විහාරස්ථාන පිම්බිම තුලදී පහදා දෙන්නට බලාපොරොත්තු වන්නේ.
ඒ තමයි පින්වත්නි ධම්මපද අට කතාවෙහි එන මණිකාර කුළුපග තිස්ස තෙරුන් වහන්සේගේ කතාව. මනසින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ වැඩ ඉන්න කාලයේ උන්වහන්සේගේ පුත්‍ර රත්නයක් වූ තිස්ස මහ රහතන් වහන්සේ නම් 12 වසරක් පුරාවට එක්තරා මණික්කම් කරුවෙකුගේ නිවසට පින්ඩපාත දානයට වැඩම කරනවා. මණික් කපා උපකරණ නිසා ඔහු එදා මණිකාර නමින් පින්වතුනි කවුරුත් හැඳිනගත්තා. එදා මේ මණිකාරත් ඔහුගේ බිරිඳත් මේ තිස්ස මහරහතන් වහන්සේට සලකන්නේ තමන්ගේම දරුවෙකුට වගේ. නිතිපතා මණික්කරුගේ නිවසට පින්ඩපාත දානයට වඩින මේ තිස්ස තෙරුන් වහන්සේ එදා මණිකාර කුළුපග තිස්ස තෙරුන් වහන්සේ නමින් පින්වතුනි ප්‍රසිද්ධත්වයට පත් වෙනවා. මේ නිවසේ කාල
පිරිද ගෙත තින් සැමදා දන්සෙක සෙනවා මණිකාරගෙන් නිවසින් සිල් සුවඳ හමනවා සාදු සාදු තිස් සතෙරුන් දනට වඩිනවා පින්වතුනි අවුරුදු 12ක් පුරාවට මේ මණිකාරගේ නිවසට දනට වඩින තිස්ස තෙරුන් වහන්සේ එදත් පින්වතුනි වෙනදා වගේම දානය පිණිස මේ මණිකාරගේ නිවසට වැඩම කරනවා. එදා උන්වහන්සේ වඩින වෙලාවේ මේ මණිකාරය නිවසේ ඉදිරිපිට ඉඳගෙන දඩමසක් පිළියෙල කරනවා. ආන්නයේ වෙලාවේ දානයට තවමත් කාලය තිබෙන නිසා නිසි කාලය එනතුරු මේ මණිකාර කොළපග තිස්ස තෙරුන් වහන්සේ පින්වතුනි පසකින් අසුනක වාඩි වී සිටිනවා. වෙනදා මෙන්ම දාන් පෙන් පිරි නමන තුරු හිමි සඳහි සකසයි බිරිඳ දානය පිං සිතම පිරු දඩමස් කපයි අතරේ මැණික් කරු සුළු මොහොතක් මෙලෙ සින්ගත වන්නේ අසරුවෙක් ආසෝ පිට නැග එන්නේ රජුගේ රජ අනයි මේ වහා කර දෙනු මස්ලේ වැගිරුණ අත දිගෝ කරලා මැණික අරන් අත සෝදාගන්නට යයි සිතලා ගෙතුලට යයි දැන් වට පිට බලලා
පින්වතුනි එදා කොසල් නිවිඳුන්ගේ රාජ පුරුෂයෝ අසුපිටින් මේ මණිකාරගේ නිවසට පැමිණෙද්දී මණිකක් ඔබ දමන්නට කියලා හිතාගෙන මණිකාර ළඟට ඇවිල්ලා ඔහුට කියනවා මේ මණික ඔබ කරලා දෙන්න. රාජ ගෞරවය නිසාවෙන් පින්වතුනි එදා දඩමස් කපා හිටපු අතින් ආන්න අර මණික අරගෙන පස්සකින් තබා ඉන්පසුම උදෑත් සෝදා ගන්න පින්වතුනි ගෙතුලට දුවගෙන යන කාන්තියෙන් බැබලෙන මණිකේ ලේ පැතුරුන විට එය පෙනෙන්නේ පින්වතුනි තවත් මස් පිටක් හා සමානවයි. එතන සිට සිදුවන කතාව මේ මණිකාර කුලපග තිස්ස තෙරුන් වහන්සේගේ කතාව මෙතෙන් සිට දෙසවන් යොමාගෙන ශ්‍රවණය කරමු. දඩමස් ලේ තෙවරුණ කාල මණික දිලෙනවා හිරු එදා මේ මණිකාර මේ මණික පසකින් තබා දෑත් සෝදාගෙන එන්න කියලා හිතාගෙන ගෙතුලට යන ඒ පුංචි වෙලාවේ මොහුගේ නිවසේ හුරතලයට ඇති දැඩි කරපු ලිහිණිය අර මස්සදැල්ලක් වගේ දිස්සුන මණික එක හුස්මට ගිලදම් ගෙයින් පිටතට පැමිණෙන මේ මණිකාර දැන් පින්වතුනි මණික තැබූ තැන බලනවා පෙනෙන්නට නැහැ. එදා පුදුම විදිහට කලබලයට පත් වෙනවා. කලබලයෙන් යුතුව තම බිරිඳට අඬ ගහලා එදා බිරිඳ සමග මෙන්න මේ වගේ සංවාදයක යෙදෙනවා. සොඳුර මෙතන තැබුව මණික ඔබවත් නරගෙන තැබුවද මම එය නොගතිමි බලන්න ඔබ වෙන තැනකින් තැබුවද එහෙනම් පිටතින්
බලන්න පින්වත්නි අවුරුදු 12ක් පුරාවට රහතන් වහන්සේ නමකට දානය සැකසූ මේ පින්කාර සිත ලෝභය නිසා සැකයට පාත්‍ර වෙච්ච හැටි මණිකාර දැන් ඉන්නේ ඊටාම කලබලයි හිතේ සැකයෙන් ඇස් අන්ධ වෙලා බියෙන් සිත ගිලන් වෙලා කේන්තියෙන් රත් වෙලා මේ මැලික බිරිඳ තැබුවෙත් නැතිනම් පිටතින් කවුරුත් පැමිණියෙත් නැතිනම් මෙතන හිටියේ තිස්ස තෙරුන් වහන්සේ පමණයි. සමහර විට උන් වහන්සේවත් ගන්නට ඇති විමසන්න ඕනි උන් වහන්සේගෙන්. අපි අහලා බලමු පින්වත්නි තිස්ස තෙරුන් වහන්සේ මේ මණිකාරයි අතර කුමන සංවාදයක් ඇතිවන්නේ කියලා. හිමියනේ සමාවසර ඩොක්කරමි මෙමා කරදර තිබුමනිකමා මෙහි පෙර ගත්තනම් දෙනු මැනවි හෙලිකර නොගත්තෙමි මම එනිසා නොමැත සැකබිය එක්දහස් පන්සිය කෙලෙස් නැතමා සිතින් හැරගිය හොරගමක් සිදු කොට බන කියයි රස මුසු කොට මැණික සොරකම් කොට හිඳීතාමක් සිනා පල කොට පින්වත්නි එදා මේ මණිකාර තිස්ස තෙරුන් වහන්සේගෙන් විමසනවා මෙතන තැබුව මැණික ඔබ වහන්සේවත් ගත්තාද? තිස්ස මහතෙරුන් වහන්සේ මණිකාරට කියනවා උපාසකය රහත් මුනිවරු සොරසිත ඇත්තෝ නොවෙති 1500ක් කෙලෙස් නැසෝ කල කෙසේනම් මැණිකකට ලෝභයක් ඇති වේවිද? මෙලෙසට තිස්ස තෙරුන් වහන්සේ මණිකාරට කරුණු පැහැදිලි කළත් පින්වත්නි කෝපයේ ගිනිදැල් වලින් පිලිස්සන මේ මණිකාර මින් පසුව කලේ කුමක්ද? කසාවත ලෙයින් තෙත් කළ මේ තිස්ස තෙරුන් වහන්සේගේ කතාව මෙතෙන් සිට දෙසවන් යොමාගෙන අසමු. මිහි කත පවා සසලෙන පුව තකී වන්නේ පිංසිත නොමැත පෞසිත මතු
බිමද දමා හිමි සඳින් පසුව මහා පාපයක් කෙරුමට දැන් තමා කෙරෙන් සැරසෙයි මැණික් කරෝදෙන් බිරි දෙටත් හොරෙන් මෙපමණ කාලක් නිවනට පෙන් නුව පාර රහතන් වහන්සේ ගුණ පිරි පින්සාර ඔහු සැක කළා හිමි ගැන මොහොතක් නැර කිම ඒ කරුණ සිතුවිල්ලට පෞකාර සිවුරෙන් අල්ලගෙන පාපහා රත් දෙනවා නුඹ මරනවා කියමින්නද ගෙන යනවා අමිහිරි වදන් ඔහු මුවාගින් පවසනවා ලලොවක් රැගෙන හිමියන් නොසලට යනවා ලලොවක් රැගෙන හිමියන් නොසලට යනවා බණ ටික දෙසමින් යනවා සමහරු ලම් නිදියනවා බණ දෙසලා ඇතිද මෙමට හිතෙනවා අර බලන්න සමහරු නිදි කිරනවා සමහරු නිදි කිරනවා දැන් හැමෝම වටපිට බලනවා කවුද නිදාගන්නේ අපි කවියට සමවැදිලා කවිබණ කියනවා ඔබ කවියට සමවැදිලා නිදි කිරනවා පාළුව කාන්සිය නිදිමත යන්නත් එක්කලා හැම දෙනාම හයියෙන් සාදුකාරයක් දෙන්න
හොඳයි පින්වත්නි අවුරුදු 12ක් පුරාවට දන් පිදූ දැති මණිකක් නිසා මහ රහතන් වහන්සේ නම මහ පොළවට ඇද දමන ලනු කොටකින් උන්වහන්සේගේ සිරුර බැඳලා දාලා සිදු කරන මේ මහා අපරාධය කෙසේනම් පින්වත්නි ඉවසා දරා සිටින්නද ලනු කොට තදවන විට උන්වහන්සේගේ දෙකනින් කටින් නාසයෙන් උන්නුලේ දහරා පින්වත්නි වැగిරෙන්නට පටන් ගත්තා. එදා මේ මණිකාර සිදු කරන්නේ මහා අපරාධයක් බව ඔහුට ඒ මොහොතේ වැටහුණේ නම් නැහැ. මේ තිස්ස තෙරුන් වහන්සේ පින්වත්නි මණිකාර දෙන මහා වේදනාව එදා උන්වහන්සේ දරාගෙන සිටිනවා. උන්වහන්සේ දන්නවා මණික ගිල්ලේ මේ ගෙදර සිටින කොස්සා ලිහිණියා කියන අහිංසක සතාව මරයි කියන බයෙන් අහිංසක සතාගේ ජීවිතේ වෙනුවෙන් උන්වහන්සේ සෑම වේදනාවක්ම එදා ඉවසා දරාගෙන සිටිනවා. ඒ මොහොතේ පින්වත්නි මෙන්න මේ මණිකාර තිස්ස තෙරුන් වහන්සේට කියනවා හොර දෙටු නුඹ හැත්ත කියාපන් ගත්ත මණික දැන් මෙහෙන් තියාපන් නැතිනම් සිදුවන දෙයද සිතාපන් දීපං දීපං මට හේය දීපං මණික දියම් මාට මණික දියම් මාට මහයෙන් මෝ පවසන්නේ තමා නොගත් බව නැවතත් හිමි සාඳ සිහින් හඩින් පාව සායින්නේ සිහින් හඩින් පාව සායින්නේ කෝපෙන් දීලෙන දැසින් වට පිට බැලුවා පිට මත නැගීගෙන හිසලනු වෙන් වෙනුවා
ඉස්සවට තිරිංගය ටික ටික තද වෙනවා නහයින් කටින් ලේ දහරා වද දෙන අතර කේන්දිරිලි හඬ මතු වෙනවා ඉවසිය නොහැකි මුත් ඒවද පින්වත්නි එදා මණිකක් නිසා මණිකාරගේ අනන්ත වද වේදනාවලට ලක්වන මේ රහතන් වහන්සේ සෑම වේදනාවක්ම දරාගෙන උන්වහන්සේ නිහඬව වැඩ ඉන්නවා අවුරුදු 12ක් පුරාවට උන්වහන්සේට දානය සැකසූ මේ මණිකාරගේ බිරිඳට උන්වහන්සේට වද දෙන හඬ ඇහිලා දුවගෙන එනවා. ඇවිදින් ස්වාමීනි නුඹ මේ කුමක්ද කරන්න යන මහා අපරාධය කියලා පින්වතුනි. එදා මේ මණිකාරයි බිරිඳයි අතර මෙන්න මේ වගේ සංවාදයක් ඇති වෙනවා. හිමියාත කේසේ
අර ගෙදර ඇති කරන ලිහිණියා පින්වතුනි එතනට එනවා. කෝපයට පත්ව සිටින මණිකාර රහතන් වහන්සේ ඉදිරි පිටම අර ලිහිණියාට පයින් ගසනවා. ඒ මොහොතේ පින්වතුනි මේ ලිහිණියා මැරී වැටෙනවා. ඉන්පසුව කුමක්ද සිදුවන්නේ? මද හිස එසවූ තිස්ස තෙරුන් වහන්සේ වේදනාත්මක හඬින් යුතුව දරාගත නොහැකි මහා වේදනාවකින් යුතුව මේ මණිකාරට මෙන්න මෙහෙම පින්වත බලනු මන ලිහිණියා මැරිලාද එදා පින්වතුනි මණිකාර තිස්ස තෙරුන් වහන්සේට අනන්ත ප්‍රමාණ වද දුන්නා. උන්වහන්සේ හැම වේදනාවක්ම දරාගෙන සිටියා.
උන්වහන්සේ දැන සිටියා පින්වතුනි මැණික ගිල්ලේ ලිහිණියා බව. නමුත් අහිංසක සතාගේ ජීවිතේ වෙනුවෙන් උන්වහන්සේ සෑම වේදනාවක්ම දරාගෙන සිටිනවා. නමුත් පින්වතුනි මේ මණිකාරගේ අතින්ම මේ ලිහිණියා අවසානෙට මැරෙනවා. ඒ මැරෙන මොහොතේ පින්වතුනි රහතන් වහන්සේ ඇගිල්ල දිගු කරලා පෙන්නලා මණිකාරගෙන් අහනවා පින්වත ලිහිණියා මැරුණාද කියලා. එදා කියනවා ඒ මොහොතේ ලිහිණියාගේ බඩ පළලා මැණික ගන්න කියලා. ආනේ මොහොතේ පින්වතුනි මේ මණිකාරට ඇති වුණේ දරාගත නොහැකි මහා වේදනාව. අපි අහලා බලමු අවසානයේ කුමක්ද සිදු වුනේ කියන වග. ගාත සිත විපිලිසර වී දුක වැඩිවන්නේ කල අපරාධයට නැසිත සිඹ සිඹ පාකමල් හිමිලඟ අයදින්නේ සිඹ සිඹ පාකමල් හිමිලඟ මේ මොහොතේදී කළ පාපය නොමැත දුක් වේදනා හිමි වෙනවා මතුද රළෝ මණිකාරගේ දුක් ඇතිව ගැලෝ බැබෑ කියත් දිම නිරයට ඇදෙන මලෝ බැබෑ කියත් දිම නිරයට ඇදෙන
ලෝකයේ ඇතැම් කෙනෙක් නියැලෙන්නේද පාපයෙන්. ඇතැම් කෙනෙක් යහපතින් කල් ගෙවනවා. ඔවුන්ගේ පරලොව ගමන සසරක් විසඳෙන්නේ ඔවුන් කරගන්නා ලබන කර්මයට අනුරූපවම. එනිසා දුරදිග නොබලා සැකයෙන් මුලාවට පත්වෙන සිතකට ඇත්ත ඇති සැටියෙන් දකින්නට අවස්ථාවක් නැති වෙනවා. ඒකයි අද යුගාසන කවිබන තුලින් මලිකාර කොළපග තිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවත තුලින් පින්නැති ඔබ හැම දෙනාටම පහදා දෙන්නට යෙදුනේ. දේශනා කළ මලිකාර කොළපග තිස්ස තෙරුන් වහන්සේගේ උතුම් කතා පුවත නිමාවට පත්වන මොහොතේ අවසානයේ අපි හැම දෙනා සිහිපත් කරමු. දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ පින්නැති අම්මා අපව පෝෂණය කළ අපේ පින්නැති ආදරණීය පියාණන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි ලබත්වා කියා මතු බුදු වේවා කියන ප්‍රාර්ථනාව හදවත තුළ තබාගෙන අපි අපේ පින්නැති අම්මා තාත්තව පුංචිම පුංචි කවි පෙළකින් සිහිපත් කරනවා.
තව වැට ඒවා මෙත්දිය රේකා රුත්න හැවේවා සම්බුදු කරුණා වෙන්සැනසේවා සම්බුදු කරුණා වෙන්සැනසේවා සම්බුදු කරුණා වෙන්සැනසේවා කල් වේලා වැඩිය ඉක්මීගෙන යනවා එනිසා අපේ බණ මෙතනින් නවතනවා තව බණ ඕන නම් වෙන දවසක එනවා සාදුකාරයක් එක විට පවසනවා මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා වටපිට ගස්වැල් හැඹරී යන්නට කියන්න හයියෙන් සාදු මදි 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 බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා බඳ කියනවා අපි උඩ විසී වෙන්නට කියන්න හයියෙන් සාදු මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ විසියුණ අපි බිමට වඩින්නට කියන්න හයියෙන් සාදු අප සැම දෙනාටම මේ පින් එක ලෙසට
අද මේ විහාරස්ථාන පින්බිම තුල දේශනා කළ පින්නතිය ඔබ හැමදෙනා ශ්‍රවණය කළ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව නිමාවට පත්වන මොහොතේ මේ සවස් භාගයේ අප හැමදෙනා ලබා ගත්තා වූ මේ පින් කුසල් දහම් පළමු කොට විහාරස්ථාන පින්බිම තුල වැඩ සිටින විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන විහාර වාසී පින්වත් පඩිහාමුදුරුවන් වහන්සේලාට මේ පින් කුසල් දහම් හේතු වාසනා වේවා. චිරාත් කාලයක් සසන් කෙත බබලවා ලන්නට චිරාත් කාලයක් මේ උතුම් බුදු සසුන තුල වැඩ සිටින්නට උන්වහන්සේලාට තුනුරුවනේ ආශිර්වාද සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මද මේ වටිනා පින්කම සඳහා අප දෙනවට ගෞරවයෙන් යුතු ආරාධනා කරන්නට යෙදුනේ නදුන් සංකල්ප මහතා. ඒ පවුලේ පින්නති හැම දෙනාටමත් මේ පින් කුසල් දහම් හේතු වාසනා වේවා. මෙවැනි පින්කම් රටට ජාතියට සම්බුදු ශාසනයට කරන්නට තුනුරුවනේ ආශිර්වාදයේ සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්නති ඔබ හැම දෙනාටමත් ඔබ හැම දෙනා නමින් මිය පරලොව යන්ත යෙදෙන සියලු ඥාතීන්ට ඔබේ පින්නති අම්මා තාත්තලාට මේ පින් කුසල් දහම් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. මේ වටිනා පින්කම සඳහා වචනකින් හරි උදව් උපකාර කළ ලොකු කුඩා පින්නති හැම දෙනාටමත් මේ පින් කුසල් දහම් හේතු වාසනා වේවා. අවසානයේ අපි මේ පින් දහම් අනුමෝදන් කරමු. විහාරස්ථාන පින්බිම ආරක්ෂා කරන ගරු කටයුතු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන පින්නති ඔබ හැම දෙනා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා තප මේ දෙන පින් පෙත් අරගෙන පාර්ථනීය බෝධියකින් උතුම් නමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමින් අද මේ විහාරස්ථාන පින්බිම තුල දේශනා කළ පින්නති ඔබ හැම දෙනා ශ්‍රවණය කළ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මේ මොහොතේ මෙතකින් නිමාවට පත් කරමු. අභිවාදන සීලිස නිච්ඡන් උද්ධාපජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු. Maha